ඉතාමත් පෝෂ්‍යදායී රසවත් ගුණවත් කිරි දෙන මව්වරුන්ට ඉතා ගුණදායක කිරිමෝරු කරියක් හදන්නේ කොහොමද කියලා අපි අද බලමු. කිරිමෝර මාළු කරි එකක්. එදිනෙදා සාමාන්‍යයෙන් මාළු කරියක් හදාගන්න විදිහට නෙවෙයි මං අද මේක හදාගන්නේ. ටිකක් වෙනස් විදිහකට තමා මේක හදන්නේ. ඉතින් අපි බලමුකෝ කොහොමද මේ වෙනස් විදිහට කිරි මාළු කරි එක හදාගන්නේ කියලා. මං අද උයා ගන්න අරගත්තේ කිරිමෝර මාළු ග්‍රෑම් 500ක්. ග්‍රෑම් 500ක් හදාගන්න විදිය තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. මුලින්ම මම කරන්නේ භාජනයක් ලිපේ තියලා ඔයාලට මේකට තාච්චියක් පෑන් එකක් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම නම් පෑන් එකක් ගත්තේ. මේක ලිපේ තියලා මේකට පොල් කෝප්පයක් විතර දාගන්නවා. ගාගත්ත පොල්. ඒකටම කුරුඳු පොතු කෑල්ලක්, ගම්බිරිස් ඇට 10ක් 15ක්, ඒ වගේම එන සල්ලට 5-6කුත් දාලා මේ පොල් එක්කම බැදෙන්න අරිනවා. මේ ටික යාන්තම් බැදීගෙන එද්දී මේකටම උළුහාල් තේ හැඳි කාලක්, ඒ වගේම සෝදුරු තේ හැඳි කාලක් වගේම එකතු කරගෙන ආයෙත් මේ ටික යාන්තම් බැදෙන්න අරිනවා. පොල් ටික මේ ගානට බැදීගෙන එද්දී මම මේකට එකතු කරගන්නවා අමු 3-5 තේ හැඳි 2ක්. ඒ වගේම මිරිස් කුඩු තේ හැන්දක්, කහ කුඩු තේ හැඳි කාලක් විතර වගේ. ලුණු රස අනුව දාගන්නවා. වල සාමාන්‍ය ප්‍රමාණයක් දාගෙන මදි නම් අපිට පස්සේ හොද්දට එකතු කරගන්න උනත් පුළුවන්. ඒ ටිකත් එකතු කරගෙන පොල් එකට හොඳට මිශ්‍ර කරලා තව චුට්ටක් විතර මේක බෙද ගන්නවා. පොල් මිශ්‍රණය මෙන්න මේ ගානට විතර වගේ බැදුනහම හොඳටම ඇති. අපි දැන් මේ බැදගත්ත පොල් මිශ්‍රණය, ඒ වගේම කපාගත්ත ලූණු, සුදු ලූණු, කරපිංචා, සේර, අමු මිරිස්, රම්පේ ඒ ටිකයි ඔක්කොම බ්ලෙන්ඩර් එකකට හෝ එහෙම නැත්නම් මිරිස් ගලේ මේ දෙකම අඹර ගන්න ඕන. මිරිස් ගලක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේක මිරිස් ගලේ අඹරන්න. නියම හරිම ක්‍රමේ තමයි මිරිස් ගලේ අඹරන එක. මේ තියෙන්නේ මං අඹරගත්ත මිශ්‍රණය. මේකට මං අඹරගද්දි වතුර චුට්ටකුත් එකතු කරා. මොකද අර කෑලි ටික විතරක් එක්ක අඹරද්දි වෙලාවකට ගොඩාක් හොඳට කුඩු වෙන්නේ නැහැ. ඒ වෙලාවට මං වතුර චුට්ටකුත් එකතු කරලාම තමයි මේ මිශ්‍රණය හොඳට අඹරගත්තේ. දැන් මාළු උයා ගන්න හට්ටියක් ලිපේ තියලා ඒකට වතුර කෝප්ප 2-2.5ක් විතර එකතු කරගන්නවා. ඒ වතුර එකටම මම අර අඹරගත්ත මිශ්‍රණේ, පොල් මිශ්‍රණෙත් මේකටම දාලා චුට්ටක් කලවම් කරලා මේක හොඳට ලිප පත්තු කරලා නටව ගන්න ඕන. හොද්ද නටාගෙන එද්දි මේ වෙලාවේදී මාළු කෑලි ටික මම මේකට එකතු කරනවා. විශේෂම කාරණේ කිව්වොත් මේ මාළු කරිය ගොඩක් ගුණයි. ඒ වගේම අපි මේකට තෙල් බින්දුවක්වත් පාවිච්චි කරන්නේ නැතුව තමයි මේ මාළු කරිය එක හදන්නේ. ඉතින් එතකොට කොලෙස්ටරෝල් තියෙන කෙනෙක්ට උනත් ගොඩාක් ගුණදායකයි. තෙල් පොඩ්ඩක්වත් පාවිච්චි වෙන්නේ නැහැ අපි මෙතනදී. මාළු කෑලි දාලා විනාඩි 5කින් විතර මම මේකට එකතු කරනවා ගොරකා පේස්ට්. ගොරකා පේස්ට් එකක් හදලා මම තියාගෙන ඉන්න නිසා ගොරකා පේස්ට් එකෙන් පොඩ්ඩක් මේකට එකතු කරනවා. ගොඩාක් ඇඹුල් රසට කැමති නම් ඔයාලට වැඩිපුර ටිකක් එකතු කරන්න පුළුවන්. ඉතින් මේකට ගොරකා පේස්ට් තියෙන්න ඕනෙම නෑ. ගොරකා කෑල්ලක් හෝ දෙකක් මේකට එකතු කරගන්න පුළුවන්. මම මේක හදලා ෆ්‍රිජ් එකේ තියාගෙන ඉන්න නිසා මම පහසුවට මේකෙන් එකතු කරනවා. එතකොට ගොරකා ටික උනත් නොදැනුවත්වම අපිට කැවෙනවනේ. තවත් විනාඩි 10-15ක් විතර මාළු වෑංජනේ ලිපේ තියලා තම්බ ගත්තාම හොඳටම ඇති. මේ වෙලාවේදී ඔයාලට ලුණු රස එහෙම බලලා ලුණු මදි පාඩු නම් එකතු කරගන්න එහෙම උනත් පුළුවන්. ඉතින් රසම රස කිරි මාළු වෑංජනේ දැන් නම් හදලා ඉවරයි. මේක ඉන්දියාප්ප බත් පාන් ඕන දෙයක් කන්න ඇත්තටම හරිම පංකාදුයි. ඔයාලත් කිරි මාළු ගෙනාවොත් මේ විදිහට try කරලා බලන්නකෝ. එහෙනම් තවත් රෙසිපි එකකින් ආයෙත් හම්බ වෙනකන් මං ගිහින් එන්නම්.